ජේසුස් පිහිටයි. ආදර දරුවනි සහෝදර සහෝදරියනි ජේසුස් වහන්සේ තම ශ්‍රාවකයන්ගෙන් අහනවා මහා ජනතාව මිනිස්සු මං ගැන මොනවද කියන්නේ කියලා. මිනිස්සු ඔබ වහන්සේ දිවසිවරයෙක් ජුවාම් නැවත ස්නාවක ජුවාම් නැවත ඉපදිලා කියලා කියනවා. ප්‍රබල දිවසිවරයෙක් එලියා කියලා නැවත එලියා ඇවිල්ලා කියලා කියනවා. උන්වහන්සේ අහනවා ඔබ මොනවද මං ගැන කියන්නේ කියලා. පේදුරු උත්තර දෙනවා. ඔබ දෙවියන් වහන්සේගේ ක්‍රිස්තුවරයා නොවේ කියලා. ආදර දරුවනි සහෝදර සහෝදරියනි. පෞද්ගලිකව ඔබ ජේසුස් වහන්සේව අත්දකින්නවාද? පුංචි කාලේ අපි ජේසුස් වහන්සේගේ පින්තූර දැකලා තියෙනවා. උන්වහන්සේව ඇඳපු චිත්‍ර දැකලා තියෙනවා. කුරුසිය දැකලා තියෙනවා. උන්වහන්සේට අපි ආසයි අපි ආදරේ. හැබැයි පෞද්ගලිකව ඔබගේ අත්දැකීම මොන වගේද? අදර දරුවනි හරි පුදුමාකාරයි. බොහෝ දෙනෙක් උන්වහන්සේව අත්දකින්න විදිය. සමහර අය උන්වහන්සේට අපහාස කරපු අය, ජීවිත විනාශ කරගත්ත තරුණියෝ යම්කිසි වෙලාවක ජේසුස් වහන්සේව අත්දැකලා පුදුමාකාර විදියට ජීවිතය වෙනස් කරගෙන තිබෙනවා. ඔබට තියෙනවා ඇති ජේසුස් වහන්සේ එක්ක පෞද්ගලික කතන්දරයක්. ඒ කතන්දරය, ඒ කතාව, ඒ ජීවිත අත්දැකීම අනිත් අය එක්ක බෙදා ගන්න. ජේසු ඔබට කවුද? පෞද්ගලිකව ජේසු ඔබට කවුද? ඒ සම්බන්ධතාව ඉතාම වැදගත්. ඔබ ජේසුස් වහන්සේව ජීවිතේ අත්දැකලා තියෙනවා. විවිධ අවස්ථාවල අත්දැකලා තියෙනවා. උන්වහන්සේ ජීවමානයි. උන්වහන්සේ ජීවමානයි. උන්වහන්සේ ඔබ අත්දැකලා උන්වහන්සේත් එක්ක මේ ගමන යන්න. ජේසු එක්ක හිටියොත් තමයි අපේ ජීවිතයට වටිනාකමක් ලැබෙන්නේ. පේදුරුට, ජුවාම් ජාකොබ්ට ජීවිතේ වටිනාකම ලැබුණේ ජේසු එක්ක හිටිය හින්දා. ඔබත් සාමාන්‍ය පුද්ගලයෙක්. ඔබේ රැකියාවට, ඔබේ අධ්‍යාපනයට, ඔබ කරන මෙහෙවරට වටිනාකමක් ලැබෙන්නේ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ එක්ක තියෙන පෞද්ගලික සම්බන්ධතාවය නිසායි. ජස් පිටයි.